පේස්ලිප් එක අතට ගත්තම මේ මොනවටද සල්ලි අඩු කරලා තියෙන්නේ? එහෙම නැත්නම් අතිකාල දීමනා හරියටම ගෙවලද තන්නේ නැහැ කියලා හිතලා තියෙන වෙලාවල් ඇති නේද? අන්ද ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න තමයි අද අපි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ වැටුප් සහ අතිකාල නීති කියන සරලවම පැහැදිලි කරගමු. එතකොට Tamanගේ වැටුප ගැන සම්පූර්ණ චිත්‍රයක් මවගන්න පුළුවන්. හොඳයි අපි බලමු මොනවද අද කතා කරන්නේ කියලා. මුලින්ම පටන් ගන්නේ වැටුප සම්බන්ධ මූලිකම නීති ටිකෙන්. ඊළඟට හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නයක් වැටුපෙන් අඩු වෙන මුදල් වලට මොකද වෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ අතිකාල ගාස්තු හරියටම ගණනය කරගන්න විදිහයි ඒකට තියෙන සීමාවනුයි කතා කරනවා. අන්තිමටම රැකියාවක් අවසන් කරන වෙලාවක ලැබෙන්න ඕන දේවල් ගැනත් පැහැදිලි කරගන්නවා. හරි. එහෙනම් පළවෙනි කොටස වැටුපට අදාළ නීති. මෙතන තමයි හැම දෙයකම පදනම තියෙන්නේ. පඩි පාලක සභා රෙගියුලේෂන්ස් අනුව වැටුපක් ගෙවද්දී කොහෙත්ම අතපසු කරන්න බැරි මූලිකම නීති තුනක් තියෙනවා. මේක නම් හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක්. ඉතින් බලන්න මේ නීති තුනේ තියෙන වැදගත්කම. එකක් තමයි වැටුප හැම මාසෙම ස්ථාවරව ලැබෙනවා කියන එක. දවස් ගානේ හරි කෑලි ගානේ හරි නෙවෙයි. දෙවැනි එක පඩිය පරක්කු වෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. මොකද මාසෙ ඉවර වෙලා දවස් 10ක් ඇතුළත ගෙවන්නම ඕනේ. තුන්වෙනි සහ වැදගත්ම දේ ආයතනීය ප්‍රශ්නයක් නිසා වැඩ දෙන්න බැරි වුණත් සේවකයාට ඒකට වන්දි දෙවන්න වෙන්නේ නැහැ. පඩිය හරියටම ලැබෙනවා. මේකින් ලැබෙන ආරක්ෂාව ලොකුයි නේද? හරි. දැනෙමු හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙට. දල වැටුප, ඒ කියන්නේ gross salary එකයි අතට ලැබෙන මුදලයි අතර වෙනසක් තියෙන්නේ ඇයි? මේ සල්ලි ඇත්තටම යන්නේ කොහාටද? මේක නිකන් අඩු කිරීමක් නෙවෙයි. මේ අඩු කිරීම පිටිපස්සේ තියෙන නීතිමය කතාව තමයි අපි දැන් බලන්න යන්නේ. වැටුපෙන් මුදල් අඩු කරන්න පුළුවන් තමයි. හැබැයි හිතුමතේට බෑ. නීතියෙන් අවසර දීලා තියෙන දේවල් වලට විතරයි. මොනම දේ? ගත්ත ණය හෝ අත්තිකාර මුදල්, EPF එකට යන කොටස, ආදායම් බදු ගෙවන්න තියෙනවා නම් ඒක, එහෙම නැත්නම් කම්කරු කොමසාරිස්වරයාගෙන් විශේෂ අනුමැතියක් ගත්ත වෙනත් දෙයකට විතරයි. වැදගත්ම දේ තමයි මේ ඔක්කොම අඩු කළාට පස්සෙත් නීතියෙන් මේකට ලොකු සීමාවක් දාලා තියෙනවා. මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් පටලව ගන්න තැන. සාමාන්‍ය සේවකයෙකුගෙන් වැටුපෙන් 50%කට වඩා, කාර්යාල සේවකයෙකුගෙන් නම් 60%කට වඩා අඩු කරන්න බෑ කියන නීතියක් තියෙනවා. හැබැයි මේ සීමාව ආදාළ වෙන්නේ ණයවාරික වගේ දේවල් වලට විතරයි. EPF ආදායම් බදු වගේ නීතියෙන්ම අනිවාර්යෙන් කපන දේවල් මේ සීමාවට අයිති නෑ. සරලවම කිව්වොත් අර අනිවාර්ය අඩු කිරීම් ටික කරාට පස්සේ ඉතිරි වෙන ගාණෙන් තමයි මේ 50ක් හෝ 60% සීමාව බලන්නේ. හරි, වැටුපෙන් අඩු වෙන දේවල් ගැන දැන් පැහැදිලිනේ. එහෙනම් දැන් අපි කතාව අනිත් පැත්තට හරවමු. වැටුපට මුදල් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ අතිකාල ගැන. සාමාන්‍යයෙන් වැඩ කරන පැය ගානට වැඩියෙන් වැඩ කළොත් ඒකට අමතර ගෙවීමක් ලැබෙන්න ඕන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගාන හරියටම ගණනය කරන්නේ කොහොමද කියන එක. අතිකාල. එහෙම නැත්නම් ඕවර් ටයිම් කියන්නේ මොකද්ද? නීතියේ මේකට තියෙන්නේ හරිම සරල කෙලින් අර්ථ දැක්වීමක්. සාමාන්‍ය වැඩ කරන දවසක්, ඒ කියන්නේ નિયમિત පැය ගාන ඉවරුණාට පස්සේ වැඩ කරන ඕනෑම වෙලාවක් එක විනාඩියක් වුණත් ඒක නීති අනුව අතිකාල තමයි. හරි. එහෙනම් මේකට ගෙවන්නේ කොහොමද? මෙන්න මේ මැජික් නම්බර් එක මතක තියාගන්න. 1.5. එහෙම නැත්නම් 1/2යි. අතිකාල පැයකට ගෙවන්න ඕන ගාණ වෙන්නේ සාමාන්‍ය පැයකට ලැබෙන වැටුප වගේ 1/2 ගුණයක්. මේක තමයි නීතිය. අඩු වෙන්න බෑ. හැබැයි එතනදී තව ප්‍රශ්නයක් එනවා. මොකක්ද මේ සාමාන්‍ය පැයක අනුපාතය කියන්නේ? ඒක හොයාගන්නේ කොහොමද? මෙතන තමයි පුඩි වෙනසක් තියෙන්නේ. මොකද මේ ගණනය කරන විදිහ කරන රැකියාව අනුව, ඒ කියන්නේ සේවක වර්ගය අනුව වෙනස් වෙනවා. මෙන්න බලන්නේ වෙනස. කර්මාන්ත ශාලාවක වැඩ කරන කෙනෙක්ගේ පැයක වැටුප හොයන්න මාසික වැටුප බෙදන්නේ 200න්. හැබැයි කාර්යාල සේවකයෙක්ගේ නම් ඒ ගාණම බෙදන්නේ 240න්. ඇයි මේ වෙනස? බොහෝ දුරට මේක තීරණය වෙන්නේ මාසිකට වැඩ කරන දවස් සහ පැය ගණන් වල තියෙන වෙනස්කම් මත. කොහොම වුණත් මේ ඉලක්කම වෙනස් වෙන නිසා අන්තිමට ලැබෙන අතිකාල දීමනාවටත් මේක කෙලින්ම බලපානවා. හරි. අතිකාල කරලා අමතර ආදායමක් හොයාගන්න පුරුවන් ඒක ඇත්ත. හැබැයි ඒක සීමාවක් නැතුව කරන්න පුරුවන්ද? නෑ. සේවකයන්ව ආරක්ෂා කරන්න නීතියෙන්ම දාලා තියෙන සීමාවන් සහ නීති ටිකක් තියෙනවා. අපි බලමු මොනවද ඒ සීමාවන් කියලා. මෙන්න තවත් ගොඩක් අය නොදන්න හැබැයි සේවකයාට හරිම වාසිදායක නීතියක්. අතිකාල වැඩ කරද්දී පැය භාගයට අඩුවෙන් වැඩ කරන ඕනෑම වෙලාවක් හිතන්න විනාඩි 10ක් 15ක් වැඩ කළා කියලා ඒකට ගෙවන්න ඕන සම්පූර්ණ පැය භාගයකට. ඒ කියන්නේ විනාඩි 30ටම අතිකාල දීමනාව ලැබෙන්න ඕන. විනාඩි ගානට නෙවෙයි ළඟම පැය භාගයට තමයි ගණන් හැදෙන්නේ.
කර්මාන්ත ශාලාවල වැඩ කරන අයට තව විශේෂ නීති තියෙනවා. මේවා දාලා තියෙන්නේ යම් කණ්ඩායම් වලට විශේෂ ආරක්ෂණාවක් දෙන්න. උදාහරණයක් විදියට කාන්තා සේවිකාවන්ව මාසෙකට අතිකාල පැය 60කට වැඩියෙන් වැඩේ යොදවන්න බෑ. ඒ වගේම වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයෙක් නම් ඒ සීමාව මාසෙට පැය 50යි. මේකෙන් වෙන්නේ ඔවුන්ව අධික වෙහෙසකින් ආරක්ෂා කරන එක. හරි. අපි දැන් යනවා අවසාන ඒ වගේම හරිම වැදගත් කොටසකට. රැකියාවෙන් අයින් වුණාම නැත්නම් අයින් කළාම මොකද වෙන්නේ? අන්තිම පඩිය ලැබෙන එක ගැන නීතියේ හරිම පැහැදිලි, හරිම තදබල නීතියක් තියෙනවා. මෙතනදී ඔළුවේ තියාගන්න ඕන එකම එක ඉලක්කමයි තියෙන්නේ. ඒ තමයි අංක 2. මොකද අන්තිම පඩිය සම්බන්ධ හැමදේම තීරණය වෙන්නේ මේ ලක්කමෙන්. නීතිය මේ ගැන හරිම පැහැදිලියි. කිසිම විවාදයක් නැහැ. සේවය අවසන් වුණ දවසේ ඉඳලා වැඩ කරන දවස් දෙකක් ඇතුළත, ඒ කියන්නේ දවස් දෙකක් යන්න කලින් හිඟ නැතුව ලැබෙන්න තියෙන හැම සතයක්ම ගෙවල ඉවර කරන්නම ඕන. මේක පරක්කු කරන්න කිසිම විදියකට නීතිමය ඉඩක් නැහැ. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම අපිට තේරෙන දෙයක් තමයි තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වීම කොච්චර වැදගත්ද කියන එක. සේවකයෙක් වේවා, සේවා යෝජකයෙක් වේවා දෙපාර්ශ්වයම මේ නීති ගැන දැනගෙන ඉන්නකොට තමයි සාධාරණ වැඩ පරිසරයක් හැදෙන්නේ. මතක තියාගන්න දැනුම කියන්නේ ලොකු බලයක්. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා දැන් හිතට එන ප්‍රශ්නයක් තියෙනවා. ළඟදී ලැබුණු වැටුප් පත්‍රිකාව අරගෙන බලන්න ඒකේ තියෙන හැමදේම හරියටම තියෙනවද? අඩු කිරීම, අතිකාල ගණනීය කිරීම මේ සියල්ලම නිවැරදිද?